වසර 3ක් තිස්සේ නොවිසඳුණු ග්‍රේට් වෙස්ටර්න් කඳුමුදුනේ සිදු වූ කාන්තාඝාතනයක් සම්බන්ධයෙන් දැන් අලුත් තොරතුරු රැසක් හෙළිවෙලා තියෙනවා. මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවා අවුරුදු 3කට පස්සේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙන්නේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මහේෂ් අකලංකද සොයිසා නමැති පුද්ගලයෙක්. පොලිසිය කියන්නේ මධ්‍යම පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සිදු කළ විමර්ශනවලින් පසුව ඔහු අලුත්ගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවයි. ඝාතනයට ලක්වෙලා තිබුණේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්. අන්නේ ෆොටෝ එක ගන්නවා. ගත්ත ෆොටෝ එක ගන්නවද කවුරුත්? වීරේ. මේ ඒක වැදුනා වෙන්න පුළුවන්. වැදුනාම සර් වෙන්න පුළුවන්. කම්පියුටර් වෙන්න පුළුවන්. ඇයගේ සිරුර ග්‍රේට් වෙස්ටර්න් කඳුමුදුනේ දමා ගොස් තිබියදී හමු වුණා කියලයි වාර්තා වෙන්නේ. පසුව ඇයගේ අතේ තිබූ පච්චයක් මගින් සැමියා සිරුර හඳුනාගෙන තිබෙනවා. විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ මෙම කාන්තාව සහ සැකකරු අතර අනියම් සම්බන්ධයක් තිබූ බවයි. පොලිසිය කියන විදියට සැකකරු කාන්තාවට විනෝදචාරිකාවක් යමු කියලා නානුවය ප්‍රදේශයට එක්කරගෙන ගිහින් ඊට පස්සේ ග්‍රේට් වෙස්ටර්න් කඳුමුදුනට රැගෙන ගොස් ඝාතනය කරලා තිබෙනවා. ඝාතනය සිදු කරලා තියෙන්නේ ජර්සියකින් ගෙල සිරකර බවත් ඊට පස්සේ සිරුර එම ස්ථානීයම දමා පලා ගොස් තිබෙන බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වෙලා තිබෙනවා. තවත් කම්පනියට කරුණක් වෙන්නේ තමාව විවාහ කරගන්න කියලා කාන්තාව කළ බලපෑම් නිසා මේ ඝාතනය කළා කියලා සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබීමයි. ඒ වගේම මෙම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ තවත් කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අවශ්‍ය පුද්ගලයෙක් බවට තොරතුරු හෙළිවෙලා තියෙනවා. අදාළ සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූනි 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා.